අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 201 ලව් ආදරය කරනවා. I love my family. මම මගේ පවුලට ආදරය කරනවා. She loves music. ඇය සංගීතයට ආදරය කරනවා. 202 manage කළමනාකරණය කරනවා. I manage my time well. මම මගේ කාලය හොඳින් කළමනාකරණය කරනවා. She manage the office. ඇය කාර්යාලයේ කළමනාකරණය කරනවා. 203 measure මනිනවා. I measure the table. මම මේසේ මනිනවා. She measures the distance. ඔහු දුර මනිනවා. 204 mind සලකනවා. I don't mind the noise. මම ශබ්දය ගැන කරදර වෙන්නේ නැහැ. She minds her work carefully. ඇය තම වැඩ ගැන හොඳින් සලකනවා. 205 try උත්සාහ කරනවා. I try to learn English. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරනවා. He tries again. ඔහු නැවත උත්සාහ කරනවා.